සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් ට්‍රැවල් විත් දුමිත් ටික දවසකට පස්සේ සංචාරය කරන්න යන්නේ බලපිටියට. ඉතින් ගිහින් බලමු අද සංචාර ගමනාන්තය කොතනටද කියලා. ඉතින් කොළඹ ඉඳලා එනකොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ ඇතැක්ම එක්සිට් එකෙන් ලේසියෙන්ම බලපිටියට එන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ ගමනාන්තයට අපි අද ආවා. ඒ තමයි මාදු ගඟ. මාදු ගඟ කිව්වහම මේ ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම මෙහි තියෙන පරිසර පද්ධතිය ගැන. ඉතින් ඒ ලස්සන තැන් ඔක්කොම බලන්න බෝට් ට්‍රිප් එකක් යන් මාදු ගඟේ. මේ මාදු ගඟේ හෙක්ටයාර 915ක් විතර විහිදුණු කඩලාන කලාපයක් අපිට බලා ගන්න පුළුවන්. මෙම පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ගත් කල විශේෂ වූ මත්ස්‍යයන්, උරගයින්, පක්ෂීන්, සමනළුන් හා සංචාරක පක්ෂීන්ගෙන් සමන්විත අතර දූපත් 64ක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. ඒ දූපත් 64න් විශාලම දූපත ලෙස මාදූව දූපත හඳුන්වන්න පුළුවන්. ඒකම කුඩාම දූපත විදිහට සතපහ දූව අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් මේ දකින පොල්ගහ ටිකක් විශේෂ පොල්ගහක්. එකම කඳෙන් පොල්ගස් දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ අපි යන කඩොලාන පරිසර පද්ධතිය හරහා බෝට්ටු එහෙම ඉතාමත් හිමින් තමයි යන්නේ. මොකද ඒකට හේතුව කඩොලාන පද්ධතිය ආරක්ෂා කරගන්න ඕන හින්දා. ඉතින් අපිට මේ බෝට්ටුවේ සංචාරය කරනකොට බලාගන්න පුළුවන් තව දෙයක් තමයි මේ මාදු ගඟ කියන්නේ අපේ රටේ සංචාරක කර්මාන්තයට ලොකු දායකත්වයක් දක්වන ස්ථානයක්. මේ වැඩිපුරම බෝට්ටු සංචාරයේ යෙදිලා හිටියේ විදේශිකයින්. මේ දැන් අපිට පේන්නේ සාම්ප්‍රදායික ඉස්සෝ කොටුවක්. මේ ඉස්සෝ කොටුවට ගොඩක් වෙලාවට රැට ඇවිල්ලා ලාම්පු පත්තු කරලා යනවා. ඉතින් ඒ ලාම්පුවේ තියෙන එළියට ඉස්සෝයේ කොටුවට ඇදිලා එනවා. ඒ ඇදිලා එන ඉස්සන්ට ඇතුළට එන්න පහසුනාට එළියට යන්න අපහසුයිලු. ඉතින් මේක අපිට සාම්ප්‍රදායිකව ඉස්සෝ අල්ලන ක්‍රමයක් විදියට හඳුන්වන්න පුළුවන්. අපිට මේ මාදු ගඟේ තව බලා ගන්න පුළුවන් හරි ලස්සන දෙයක් තියෙනවා. මේ ගොඩක් තැන්වල ගඟේ පාවෙන්න කඩවල් හදලා තියෙනවා. ඉතින් මේ කඩවල් වලින් කිරල, තැඹිලි වගේ දේවල් බෝට්ටුවෙම ගිහින් බොන්න ගොඩාක් සංචාරකයෝ කැමැත්තක් දක්වනවා. අනිත් විශේෂ කාරණේ තමයි මේ බෝට් ට්‍රිප් එකක් යනකොට අපිට මෙහි බලා ගන්න පුළුවන් සාම්ප්‍රදායිකව කුරුඳු තලන විදිහ. ඒ කියන්නේ කුරුඳු ගම්මාන තියෙනවා. ඉතින් අපිට නම් මේ පාරේ යන්න වෙලාවක් උනේ නැහැ.
නමුත් බෝට් ට්‍රිප් එකක් යන ඕන කෙනෙකුට ඒකත් නරඹන්න හැකියාවක් තියෙනවා. දැන් මේ අපි යන කඩලාන පරිසරය ඇතුලේ බෝට් වල එන්ජින් ඉඳන් නවත්තගෙන තමයි යන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ කඩලාන පද්ධතිය ආරක්ෂා කරගන්න කියලා. දැන් මේ අපිට ඉස්සරහින් පේන්නේ තවත් විශේෂ දූපතක්. ඒක නයි දූව කියලා තමයි හඳුන්වන්නේ. දැන් මේ අපිට බලන්න පුළුවන් වෙන්නේ මේ දූපත් වලින් තියෙන පොඩිම දූපත. ඒක සතපහ දූව කියලා තමයි හඳුන්වන්නේ. අපිට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ රත්මිල ශාකය. මේ රත්මිල ශාකයේ තියෙන විශේෂත්වය තමයි දකුණු ආසියාවෙන්ම මාදුගඟේ විතරයි මේ රත්මිල කියන ශාකය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ අපිට ඈතින් පේන්නේ මේ ගඟේ තියෙන ලොකුම දූපත මාදුව කියන දූපත. ඉතින් මේ දූපතේ පවුල් 185ක් විතර ජීවත් වෙනවලු. ඉතින් මේ ජීවත් වෙන පවුල් සඳහා අවශ්‍ය පෝස්ට් ඔෆිස් එක, පොඩි ඉස්කෝලයක්, පන්සල් දෙකක්, මෙඩිකල් සෙන්ටර් එකක් වගේ දේවලුත් මේ දූපතේ පිහිටලා තියෙනවලු. අපි දැන් කතා කළාට අමතරව තවත් ගොඩාක් දේවල් මේ මාදුගඟ හා ඒ යවට පරිසරය ගැන දැනගන්න තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබටත් ආරාධනා කරනවා ඔබේ දරුවන් සමග ඇවිත් මේ විශේෂ පරිසර පද්ධතියේ සුන්දරත්වය හා ඒකේ තියෙන තොරතුරු පිළිබඳව දැනගන්න කියලා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පැමිණෙන සියලු දෙනාට මෙම විශේෂ වූ පරිසර පද්ධතිය මතු අනාගතයට තිරිවනසේ ආරක්ෂා වනසේ කටයුතු කරන්න කියලා.